ආයිබෝවන් මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනාට මම අද වීඩියෝ එකක් ගේන්න හිතුනේ මට දැනෙන දේ පොඩි විදියට හොඳේ ලොකු අත්දැකීම් නෑ මොකද මමත් කද්දාම කෙනෙක් ඒතකොට මටත් තියෙන අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා මේක කද්දාම කෙනෙක් වෙච්ච ගෑනු කෙනෙක්ට විතර නෙවෙයි රියදුරු රස්සාව කරන මහත්මයෙක් උනත් වටිනවා වෙන්න පුළුවන් මොනවාද පළවෙනියටම කියන්න ඕනේ පරණ පළපුරුදු තියන අයට ඉතින් වැඩගත් වෙන්න පුළුවන්. අනාට පළවෙනි වතාවට රට එන කෙනෙක් නම් වැඩගත් වෙයි. අපි එන්නේ හැමතිස්සෙම ක්ලීනින් සහ සාතු සේවය සඳහානේ. දරුවන් බලා ගන්න ප්‍රමාණය හරි අඩුයි. ඒ දරුවන් බලා ගන්න අයට නම් ඉතින් මේක එච්චරට වැඩගත් නෑ. මං කියන්නේ ක්ලීනින්. ඒ කියන්නේ කුස්සිය, සාලේ, හොස්පිටල්, ස්කූල් ඔය ඕන දෙයක් ක්ලීනින් එකට එන අයට වැඩගත්. ඊට අමතරව රියදුරු රස්සාව. මේ මොකද කරන්න තියෙන්නේ? අපේ ලංකාවේ තියෙන පිරිසිදු කාර්යගද්‍රව්‍ය නෙවෙයි. ඒ කියන්නේ මේ රටවල දියුනේ. මේ පාවිච්චි කරන්න තියෙන කියලා හිතාගෙන ඉන්න එපා අලුතෙන් රට එන කෙනෙක්. මේ රටේ හැම දෙයකටම වගේ පාවිච්චි කරන දෙයක් තමයි ක්ලෝරෙක්ස්. නම කිව්වත් අකමැති අය ඉන්නවා, ඇලර්ජික් වෙන අය ඉන්නවා. මේ අතක පොඩ්ඩක් ගෑවුනොත් ඇති. මං කියන්නේ හැම තිස්සෙම අපි ආයේ අපේ රස්සාව අරමුණක් වෙනුවෙන් තමයි. ඒ හින්දා අපේ ජීවිතේටත් වටිනාකමක් දෙන්න ඕන. හැම තිස්සෙම මාස්ක් මම ගෙන්නගෙන තියෙන්නේ මාස්ක් ග්ලව්ස් දාන්න ඕන. මොකද මෙයාලා කියන්නේ අපිට කන කපන කරන ඒවට එයාලගේ පිරිසිදුකමට. ඇයි අපි ඒ පිරිසිදුකම වගේම අපේ පිරිසිදුකමත් ආරක්ෂාවත් හිතන්න ඕන. හේතුව මේ මාස්ක් ග්ලව්ස් අනිවාර්යෙන් දාන්න. පළවෙනි පාරේ නෑට මම මේ කියන්නේ පළපුරුදු තියන අයට නෙවෙයි. ඒ හින්දා මුලින්ම ග්ලව්ස් මාස්ක් අනිවාර්යෙන්ම දාන්න. එතනින් එහාට ඇලර්ජික් වෙනයි කියලා දැන් මෙයාලා අපිට ග්ලව්ස් දාන්න කියන්නේ වෙන තියෙන ඒවා වැඩ කරන්නනේ. ක්ලෝරෙක්ස් එහෙම පාවිච්චි කරනකොට හරි පොඩ්ඩක් පාවිච්චි කරන්න. මෙයාලාට ඕන ඒ සුවඳින් සැරින් මෙයාලා හිතාගෙන ඉන්නේ හරි එතන ක්ලීන්. ඒ දේ 100% ක්ලීන්. අනිත් එක කඩවල වල තියෙන හැම මේ පිරිසිදු කාර්කයක්ම ගෙනත් දෙන මේවයි සැර මේ ඒ කියන ඒ ගෙදර ඉන්න කද්දාමට ඔච්චර බලපානවද කියලා හිතන්නේ. දැන් කොතන හරි හම්මා මෙයා ක්ලීන් කරනවා මේ ශාලා මත්වා ඔය මොන දෙන ක්ලීන් කරත් එයාලා දොර වහගෙන අපිට තියෙන පොඩි ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයෙන් ඒ සැර ආග්‍රහණය කරන්න හරි අමාරු පිට වෙන්නේ නැහැ. ඉතින් මේ ඒ හින්දා අපි මාස්ක් එකක් දාමු. අර සැර කොහෙන් පිට වුණත් කන්නේ අපේ ඇඟට පිට ඇතුල් වෙන්නේ නැහනේ. මාස්ක් එක අනිවාර්යෙන් දාන්න. අනිත් ඒ තමයි මේ යොදා ගන්න ප්‍රමාණය හරි අඩුවෙන් යොදා ගන්න. විශේෂයෙන්ම ක්ලෝරෙක්ස්. ඒතකොට අර තව තියෙනවා මේ ජෙල් එකක්. ගන්න අය දන්නවා අර කොළපාට ජෙල් එක බාත්රූම් එහෙම සුද්ධ කරන එක පාට්ට සැරයි. ඒවා හරි අඩුවෙන්ම යොදා ගන්න. මෙයාලට සුවඳක් ඇති. එතන හේතුණා කියන සුවඳ ඇති. මේ පළවෙනි පාට එන අය ඔය දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න. මේ අන්තිමේ ශ්වසන ආබාධ, වකුගඩු අමාරු, ඇලර්ජික්, අතපය තුවාල වෙලා ලෙලි ගිහිල්ලා වාජනයක්වත් අල්ලන්න බැරි වෙන තරමට මේ අතපය විකෘති වෙනවා. හරිද? කෙටි කාලීන නෙවෙයි මං කියන්නේ දීර්ඝ කාලීන. මේ අවුරුදු 2ක් පාවිච්චි කරන අයට සමහරවිට ලංකාවට ගියාම වෙන ලෙඩ නැත්නම් ඉන්නකම්ම ලෙඩ. ග්ලව්ස් එකක්වත් දාන්න බැරි තරමට අතපය තැම්බෙනවා. මේ එහෙම ඕනේ. ඒ කියන්නේ මෙයාලා ඉන්න තමන් ඉන්න ගෙදර ඒ අය දැනුවත් කරන්න. ඔයාලට පාවිච්චි කරන්න බැරි වගේම අපි මේව දවසම පාවිච්චි කරනවානේ. ඒ හින්දා අනිවාර්යෙන් මාස්ක් ග්ලව්ස් ගෙනත් දෙන්න. අර යොදා ගන්න ප්‍රමාණයවත් හරි අඩුවෙන් පාවිච්චි කරන්න. එච්චරයි මට දැනුවත් කරන්න තියෙන්නේ. මේක මේ අපි අනිත් එක වැදගත්ම දේ. මේක දැන් මේ තියෙන ಜಾති මේක টয়ලට් හොදන්න තමයි තියෙන්නේ කියලා දන්නවනේ. බාත්රූම් එකක් ඇඳලා තිබ්බොත් ඒක টয়ලට් එකක් හොදන එක. ටයිල් ඇඳලා තිබ්බොත් ගිව ක්ලීනින් කරන එක. ඒ වුණාට ඒක පාවිච්චි කරන විදිය පොඩි හරි දැනුමක් ලබා ගන්න. හරිම වැදගත්. හොඳද? සමහරක් ඒවයි තියෙනවා টয়ලට් ක්ලීන් කරන ඒවා. මම මේ කියන්නේ හොඳ එක උදාහරණයක්. ඒකේ වතුරත් එක්ක කවලම් කරලා හොදන්න තියෙන ඒවා සමහරක් ඒවා නැත්තම් සමහරක් ඒවා තියෙනවා නිකම්ම දාන්න. එතකොට නිකම්ම දාන්න තියෙන එක වතුරත් එක්ක දාන්න තියෙන එක වතුර නොදා දැම්මොත් කොහොමද සැර? ඒ වගේව දැනුවත් වෙලා ඉන්න මේ
බයින අය බයින්න. තාමටත් ඉතින් අපේ හිතවල තියෙන අලුතෙන් ආව කෙනෙක්ට උනත් මොන හරි දෙයක් කතා කරලා සමාජයට දැනුවත් කරන්න ඕනේ කියන හැඟීම තියෙනවා. පොඩි ප්‍රශ්න නිසා ත්‍රිදින් නිසා පොඩ්ඩක් ඉතින් ඒ වයින් ඈත් වෙලා ඉන්නවා. ඒකයි ඇත්තම කතාව. නැත්තම් මං කැමති මං දන්න දේ තව කෙනෙක්ට කියා දීලා මං නොදන්න දේ තව කෙනෙක්ගෙන් අහලා ජීවත් වෙන්න කැමති චරිතයක් මම. ඉතින් මං හිතනවා පොඩි හරි දෙයක් ඔළුවට ගනී කියලා.